Hi, welcome back to my YouTube channel. ඉතින් අද අපි බලමු කොහොමද ගෙදරදී ජුජුබ්ස් හදාගන්නේ කියලා. අද මම මේ ජුජුබ්ස් එක හදාගන්නේ ජෙලි පාවිච්චි කරලා. ජෙලි ග්‍රෑම් 50ක් මම එකතු කරගන්නවා. ඒකට අපි වතුර මිලිලීටර් 60කුත් එකතු කරගන්නවා. දැන් මේක හොඳට කලවම් කරන්න ඕනේ. මේ වෙලාවේ මම ජෙලටින් වලින් තේ හැන්දක් විතර එකතු කරගන්නවා. දැන් කැට නැති වෙන්න හොඳට කලවම් කරන්න ඕනි ටික වෙලාවක්. ඉතින් අපි මේක අඩු ගින්දරේ හොඳට කලවම් කරගන්න ඕනි. මේකේ පදමත් අපි සීනි උණු කරනකොට එන පදමම තමයි. හැන්දට ටිකක් අරන් බලන්න අන්තිම බිඳුව මෙහෙම නූලක් වගේ හැදෙනවා නම් ඒ පදම තමයි හරි. ඉතින් මම මේක මේ වෙලාවේ වෙනත් භාජනයකට මාරු කරගන්නවා. ඉතින් මම අද පාවිච්චි කරන්නේ අයිස් ට්‍රේ එකක්. හොඳට මේකේ බටර් ටිකක් ගහලා ගන්න. ඔයාට අයිස් ට්‍රේ එකක් නැත්නම් ඔයාට පුළුවන් ප්ලාස්ටික් බොක්ස් එකකට මේක දාගන්න. ඒකල කොටු හැඩයට කපා ගන්නත් පුළුවන්. ඉතින් මේ වගේ එකක් තියෙනවා නම් අනිවාර්යෙන් මේක පාවිච්චි කරන්න. හරියම ලස්සනට මේක හදාගන්න පුළුවන්. ඉතින් අපි මේ හදාගන්න ජුජුබ්ස් විනාඩි 10ක් විතර ෆ්‍රිජ් එකේ තියලා වාට ගන්න පුළුවන්. එහෙම නැත්නම් කාමර උෂ්ණත්වයේ තියෙනවා නම් විනාඩි 15ක් හෝ 20ක් තියලා වාට මේක හොඳට සෙට් කරගන්න පුළුවන්. මේ තියෙන්නේ විනාඩි 10කට පස්සේ දැන් හොඳට සෙට් වෙලා තියෙන්නේ. අපි මේ විදිහට සීනි දාගත්ත ට්‍රේ එකකට මේ ජුජුබ්ස් ටික ඔක්කොම ගලවගෙන දාගන්න ඕනේ. ඉතින් හරිම ලේසි ගලව ගන්න. ඒ වගේම කියන්න ඕනේ අපි මේ ජෙලි පාවිච්චි කරලා හදන ජුජුබ්ස් හරිම රසයි. කඩේව විදිහටම තියෙනවා. අපිට එක එක ෆ්ලේවර්ස් වලින් හදා ගන්නත් පුළුවන්. මේ තියෙන්නේ මම හදාගත්ත ජුජුබ්ස්. මේවා හරිම රසයි. බලන්නකෝ කඩෙන් ගත්ත ඒවා විදිහටම තියෙනවා. මේ තියෙන්නේ මම තව ෆ්ලේවර් එකකින් හදාගත්ත ජුජුබ්ස් ටිකක්. අපි කඩින් ගන්න ජුජුබ්ස් එක එක පාටට තියෙන නිසා මම කලර්ස් 3ක්ම පාවිච්චි කරා. ඉතින් ඔයාලත් අනිවාර්යෙන්ම ගෙදරදී හදලා රස බලන්න. ඉතින් මගේ වීඩියෝ එක නරඹපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි.